මාර්ගයේ රැඹුකන් ගලගෙදර කොටස් වැඩ ආරම්භ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අධීර දෙවන කොටස ලෙස සැලකෙනු රැඹුකන් සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු අද වසරේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පරාධනත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණා. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ තාක්ෂණික සහ මලීමය හිතනු මත පෙරමෙද වී තිබූ මෙම ව්‍යාපෘතිය යලි කඩිනමින් ආරම්භ කිරීමට රජය පියවරගෙන ඇත්තේ කොළඹ සහ මහනුවර ඇතුළු මධ්‍යම කඳුකාරය කරන පිරිවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්. ව්‍යාපෘතියේ සුවිශේෂී තොරතුරු. මෙම මාර්ග කොටස් භූගෝලීය වශයෙන් ඉතා සංකීර්ණ මෙන්ම සුන්දර කඳුකර පරදේශ හරහා දෙවන බැවින් පරිසර හානිය අවම වන පරිදි නොවන ඉංජිනේරු තාක්ෂණයේ භාවිතයෙන් ඉදිකිරීම සිදු කිරීමට සැලසුම් කර ඇති. සම්පූර්ණ දොර කිලෝමීටර් 20කට ආසන්න පරිමාණයක්. පරදනග කඳුකර භූමිය හේතුවෙන් මෙම කොටසට දිගී ගුවන් පාලම් වයඩක්ට්ස් සහ උමු මාර්ග ටනල්ස් ඇතුළත් වේ. අරමුණ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කාලයේ පැය දෙකකට වඩා අඩු අගයක් දක්වා සෑම කිරීම සහ මාර්ග තදබදයට ස්ථිරසර විසඳුමක් ලබා දීම. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය. රට සංවර්ධන ව්‍යාපත් කාලයේ හා මුදල් නොස්තව නොවන පරිදි වෙනවිධභාවයකින් යුතව නම් කිරීමේ වත්මන් රජයේ පොරොත්පත්තියයි. මම ව්‍යාපෘතියේ කඩිනමින් ජනතා අයිතියට පත් කිරීම අපගේ ඉලක්කයයි. මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් ඉංජිනේරුවන් මෙන්ම පරදේශයේ මහජන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ. ඉදිකිරීමේ කටයුතු නියමිත කළමකට අනුව නම් කිරීමට සියලු පාර්ශවයන් වෙත උපදෙස් දී තිබේ.